ඊළඟට බලුවොත් න්‍යාස ගානක්. කලින් වගේම තමයි ස්ක්‍රීන් එකේ වලට ගාන වැටෙයි. ටික වෙලාවක් try කරලා ඩිස්කෂන් එක බලන්න ගන්න. එහෙම නැතුව එකපාර බලන්න ගන්න එපා. තීරි ටික පොඩ්ඩක් මතක් කරලා හදන්න try කරලා ඊට පස්සේ ගානට එන්න. ගානේ අපිට දීලා තියෙනවා A සහ B කියලා න්‍යාස දෙකක්. දීලා AT T කියලා කියන්නේ පෙරළුම් න්‍යාස ට්‍රාන්ස්පෝස්. ඒකයි මේ T අකුර දාන්නේ. AT වතාවක් A සමානයි කියනවා B ට. මෙහෙම වන පරිදි A හා B ගේ අගයන් සොයන්න කියලානේ කියන්නේ. උතන AT කියන්නේ කවුද? A ගේ පෙරළුම පෙරලනවා කියන්නේ පේලි සහ තීරු මාරු කරලා ලියනවා කියන එක. උතන දැන් මෙයාගේ තීරුවක් තියෙනවා 1.1 කියලා ඒක පේලියක් විදිහට ලියන්න. ආයෙ තියෙනවා බිඳුව A1 මේ විදිහට ලියවෙන්නේ. පෙරලනවා කියන්නේ පේලි සහ තීරු මාරු කරනවා. උතන පේලි ටික තීරු වලින් ලියනවා. තීරු ටික නිකම්ම පේලි වලින් ලියවෙනවා. වතාවක් A. A කියලා කියන්නේ උතන 1 බිඳුව. බිඳුව A 1 1. මේ දෙන්නේ ගුණිතය සමාන වෙනවා B ට. B කියලා කියන්නේ කවුද? B 1 1 1. අපි බලමු ඉස්සෙල්ලා මේක වැඩි කරන්න පුළුවන්ද කියලා. වැඩි කරන්න පුළුවන් ඉන්නේ මොන වගේ අවස්ථාවලදීද? දැන් මෙයාගේ පේලි 2යි තීරු 3යි. මෙයාගේ පේලි 3යි තීරු 2යි. උතර 3 3 සමාන වෙනවා. ඒ කියන්නේ පළවෙනි න්‍යාසයේ තීරු ගානයි දෙවෙනි න්‍යාසයේ පේලි ගානයි සමාන වෙනවා. එහෙනම් ಗುಣ කරන්න පුළුවන්. මොකක්ද දෙන්නේ ಗುಣ කළාම? මෙන්න මේ පළවෙනි පේලිය මෙන්න මේ පළවෙනි තීරුවෙන් වැඩි වෙන්න ඕන. එතකොට මොකක්ද දෙන්නේ? එක් වරක් 1 බිඳුව වරක් බිඳුව ආයි එක් වරක් 1. මේක තමයි පළවෙනි අවයවය. ආයේ මේ පේලිය මෙන්න මේ තීරුවෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට එක් වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් A කියලා කියන බිඳුවයි. එක් වරක් 1 1යි. දැන් යන්න දෙවෙනි පේලියට. දෙවෙනි පේලිය පළවෙනි තීරුවෙන් වැඩි වෙන්න ඕනේ. බිඳුව වරක් 1 කියන්නේ බිඳුවයි. A වරක් බිඳුව කියන්නේ බිඳුවයි. එක් වරක් 1 කියන්නේ 1යි. ආයේ දෙවෙනි පේලිය දෙවෙනි තීරුවෙන් වැඩි වෙන්න ඕනේ. බිඳුව වරක් බිඳුව කියන්නේ බිඳුවයි. A වරක් A කියන්නේ A වර්ග. එක් වරක් 1 කියන්නේ 1යි. මේක සමාන වෙන්න ඕනේ මෙන්න මේ න්‍යාසෙට. B 1 1 1. ඔතන මෙතනින් එනවා 1 1 2 මෙතනින් 1 ආයි මෙතනින් 1යි මෙතනින් A වර්ග ධන 1 සමානයි B 1 1 1 කියලා එන්නේ. ඔතන අපෙන් අහන්නේ Aටයි Bටයි උත්තර. දැන් න්‍යාස දෙක සමානයි එහෙනම් අනුරූප අවයව සමාන වෙන්න ඕනේ. දෙක සමාන වෙන්න ඕනේ B ට. එම නිසා B සමානයි 2 කියලා එනවා. මේක සමාන වෙන්න ඕනේ මේකට. ඔතන A වර්ග ධන 1 සමාන වෙනවා 1ට A වර්ග සමානයි. ඒතර බිඳුව වෙන්නේ 1ට කැපෙනවානේ. A සමානයි බිඳුව කියලා එන්නේ. ඕක තමයි මුලින්ම අහන්නේ. එතනින් පස්සේ C කියලා න්‍යාසයකුත් දීලා තියෙනවා. X කියලා න්‍යාසයකුත් දීලා තියෙනවා. අපිට කියනවා Cx සමානයි ලැම්ඩා වතාවක් bxi ගනිමු කියලා. ලැම්ඩා වතාවක් bxi ගනිමු කියලා කියනවා. C දීලා තියෙනවනේ කවුද කියලා? 7 5 5 3. 7 5 5 3. x උත් දීලා තියෙනවා. x කියන්නේ කවුද? u යට u ධන 1 සමානයි ලැම්ඩා වතාවක් bx. b කියන්නේ කවුද? දැන් අපි දන්නවානේ සිම්පල් b කවුද කියලා. එතකොට එන්නේ 2 1 1 1. x කියන්නේ කවුද කියලාත් දන්නවා. u ධන 1. ඔන්න ඔහම එන්නේ. දැන් අපෙන් අහන්නේ ලැම්ඩා සහ මියුට උත්තර. එහෙනම් න්‍යාසවල ගුණිතය දාන්න. මෙතන එන්නේ පේලි 2යි තීරු 2යි. මෙතන පේලි 2යි තීරු 1යි. උතර මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. උතර මේක ගුණ කළොත් අපිට එනවා මේ 7යි 5යි. ඒ කියන්නේ මේ පළවෙනි පේලිය වැඩි වෙන්න ඕනේ මේ තීරුවේ. 7 වරක් u ධන 5 වරක් u ධන 1. මේ පේලිය වැඩි වෙන්න ඕනේ මෙන්න මේ තීරුවේ. 5 වරක් u ධන 3 වරක් u ධන 1. මේක සමානයි ලැම්ඩා වතාවක්. මෙතනත් එහෙමයි.
මේ පේලිය වැඩි වෙන්න ඕනේ මෙන්න මේ තීරුවෙන්. උතර දෙවරක් u ධන එක වතාවක් u ධන 1. ආයි මේ පේලිය වැඩි වෙන්න ඕනේ මේ තීරුවෙන්. එක් වරක් u ආයි එක් වරක් u ධන 1. උතර මොනවද දෙන්නේ? 7u සහ 5u එකතු වුණොත් 12u වෙනවා ධන 5. මෙතන 5u 3u කියන 8u ධන 3 සමානයි. ඔන්න ඔහම එනවා. මේක සමාන වෙන්නේ ලැම්ඩාගෙන් වරහන වැඩි කළොත් 2u ධන u කියන්නේ 3u ධන 1. එතකොට එන්නේ 3u ලැම්ඩා ධන ලැම්ඩා. මෙතන එන්නේ u 2u ලැම්ඩා ධන 1 වැඩි වෙන්න ඕන ලැම්ඩාගෙන්. මෙන්න මෙහෙම එකක් එන්නේ. දැන් අපිට කියනවා මේ න්‍යාස දෙක සමානයිනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අනුරූප අවයව සමාන වෙන්න ඕනේ කලින් වගේම. මේකට මේක සමාන වෙන්න ඕනේ. එතකොට එතනින් එනවා 12u ධන 5 සමානයි 3u ලැම්ඩා ධන ලැම්ඩා. මම ලැම්ඩා එළියට අරන් ලියන්නම්කෝ. එතකොට එන්නේ 3u ධන 1. දෙවෙනි අවයවෙත් එහෙමමයි. 8u ධන 3. 8u ධන 3 සමානයි 2u ලැම්ඩා ධන ලැම්ඩා. ලැම්ඩා එළියට ගත්තොත් 2u ධන 1. දැන් මේ දෙන්න බෙදලා දාමු. බෙදුවොත් මේ ලැම්ඩා කැපිලා යනවානේ. එතකොට u වලින් අපිට උත්තරයක් ගන්න හැකියි. මොකක්ද දෙන්නේ? 12u ධන 5 වැඩි වෙන්න ඕනේ මේ පැත්තෙන් වැඩි කළාම. 2u ධන 1 සමාන වෙන්න ඕනේ 3u ධන 1 වැඩි වෙන්න ඕනේ 8u ධන 3. එතකොට වරහන් වැඩි කළොත් 12 2 24u වර්ග ධන 12u මෙතනින් එනවා 10u එතකොට 22u වෙනවා 5 1 5යි. මෙතනත් එනවා 8 වරක් 3 24u වර්ග 3u වතාවක් 3 කියන්නේ 9u ඒකට 8u එකතු වුනහම 17u ධන 3. ඔන්න ඔහම එනවා. දැන් මේකට මේක කැපිලා යනවානේ. 22u තියෙනවා 17u තියෙනවා 17u මෙහෙට ගත්තාම 5u වෙන්නේ. 5 මෙහෙට දැම්මොත් ඍණ 5යි ධන 3යි කියන්නේ ඍණ 2යි. u ට උත්තරේ එනවා ඍණ 2 බෙදීම 5 කියලා. u ට උත්තරයක් එනවා ඍණ 2 බෙදීම 5 කියලා. දැන් u ට ආපු උත්තරේ ආදේශ කළ ලැම්ඩාට උත්තරයක් ගන්න. මම මේ පළවෙනි එකට ආදේශ කළොත් 12u u කියලා කියන්නේ ඍණ 2 බෙදීම 5 ධන 5 සමානයි ලැම්ඩා වතාවක් 3u ධන 1 u කියලා කියන්නේ ඍණ 2 බෙදීම 5. එතකොට එන්නේ ඍණ 2 බෙදීම 5 ධන 1. එතකොට මෙතනින් එනවා ඍණ 24 බෙදීම 5 කියලා ධන 5. මෙතනින් මොකක්ද දෙන්නේ? ඍණ 6 බෙදීම 5 ධන 1. පහෙන් පොදු හරයක් ගත්තොත් 5 අරක් 5 25යි 25න් 24ක් අඩු වුනහම 1යි. ලැම්ඩා වතාවක් 5 අරක් 1 5යි 5න් ඍණ 1 ඍණ 6ක් අඩු වුනහම ඍණ 1යි. 5ට 5 කැපෙනවා ලැම්ඩාට උත්තරයක් එනවා ඍණ 1 කියලා. උතර එතනින් අපෙන් අහන්නේ u සහ ලැම්ඩා සොයන්න කියලා. දැන් අපිට ඊළඟට කියනවා ලැම්ඩාගේ මෙම අගය සඳහා c ඍණ ලැම්ඩා b කියන න්‍යාසය සොයන්නලු. c දන්නවනේ කවුද c කියන්නේ? 7 5 5 3. 7 5 5 3. ලැම්ඩා දැන් හොයලා තියෙන්නේ. ලැම්ඩා කියන්නේ ඍණ 1යි. එතකොට ඍණයි ඍණයි ධන වෙනවා. b දන්නවා. b කියන්නේ එතකොට b 2නේ. 2 1 1 1. මේ දෙල සුළු කරන්න තියෙන්නේ. නිකන් එකතු කරන්න. අනුරූප අවයව එකතු වෙනවා. එතකොට එන්නේ 7යි 2යි 9යි 5යි 1යි 6යි 5යි 1යි 6යි 3යි 1යි 4යි. මෙන්න මෙහෙම න්‍යාසයක් එන්නේ. අන්තිමට අපෙන් අහනවා මෙයාගේ ප්‍රතිලෝමය නොපවතින බව පෙන්වන්න කියලා. මම ගන්නකො මෙන්න මේ න්‍යාසෙ නිකන් පාවිච්චි වෙච්ච නැති අකුරක් මොකද්ද? කැපිටල් T වගේ ගන්නකො. මෙන්න මේ කැපිටල් T කියන න්‍යාසේ ප්‍රතිලෝමය හොයන්න ගියොත් මොකක්ද දෙන්නේ? සම්බන්ධ න්‍යාසය බෙදන්න ඕනේ මෙයාගේ නිශ්චායකයෙන්.
ඔතන බැරි වෙලා හරි මෙන්න මේ නිශ්චායකය කියන එක්කෙනා එහෙම නැත්නම් හරය කියන එක්කෙනා බිඳුවක් වුණොත් ප්‍රතිලෝමයක් පවතින විදිහක් නැහැ. ඇයි ඒ? හරය බිඳුවක් වුණොත් උත්තරේ අර්ථ දැක්කෙන්නේ නැති වෙලා යන හින්දා. ඔතන අපි චෙක් කරලා බලමු මෙන්න මෙයාගේ නිශ්චායකය මොකක්ද කියලා. නිශ්චායකය ගන්නෙ කොහොමද? ප්‍රධාන විකර්ණයේ අවයවවල ගුණිතය. නම් වරක් 4 36යි. අඩුකරන්න ද්විතීක විකර්ණයේ අවයවවල ගුණිතෙන් 6 වරක් 6 36යි. කැපිලා ගියාම බිඳුවක් කියලා එන්නේ. ඔතකොට නිශ්චායකයේ බිඳුවක් බැවින් අපිට කියන්න පුළුවන් එම නිසා ප්‍රතිලෝමය නොපවති. ප්‍රතිලෝමය නොපවති. ඔන්න ඕක තමයි ගාන.